මේ සියලු භයානක තත්ත්ව මැද්දේ අපි දැක්කා මේ පහුගිය දවස් දෙකේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතත් තමන්ගේ සුපුරුදු ජනතාව රැවැට්වීමේ කාර්යයට එළඹිලා ඉන්නවා. අර දැන් එතුමා ජනාධිපති ධුරයේ වැඩ බාරගන්නේ 2024 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා. මේ වෙනකොට මාස 6කුත් දවස් කිහිපයක් වෙනවා එතුමා බලයටපත් වෙලා. එතුමා බලයටපත් වෙන්න කලින් කිව්වා විදේශගත ශ්‍රමිකයින්ගෙන් බිලියන ගණන් සල්ලි ගේනවා. ඒ වගේම විවිධ දේවල් කරනවා කියලා ජනතාවට බොරු පොරොන්දු දුන්නා. මාස 6ක් තිස්සේ ඉටු කරන්න බැරි වෙච්ච පොරොන්දු විධායක ජනාධිපති බලයත් ලැබිලා පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයකුත් ලැබිලා Tamanට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච ඒ බොරු පොරොන්දු නැවත වතාවක් පළාත් පාලන ඡන්දයේදී ජනතාවට කියමින් යනවා. අපි දැක්කා නැවතත් මේ විදේශ වලින් විශාලතම සම්ප්‍රේෂණ ප්‍රමාණය ගෙනත් දෙනවා කියන කාරණයක්, රට දියුණු කරනවා කියන කාරණයක්. අනුර කුමාර ජනාධිපතිතුමනි, අපි ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ කියන කාරණා ඔබගේ කටින් කිව්වට මේ සම්බන්ධයෙන් ඔබ කුමන සැලැස්මක්ද හදලා තියෙන්නේ? කරුණාකරලා ඔබ මේ රටේ ජනතාව ඉදිරියේ ඔබතුමාගේ සැලැස්ම පැහැදිලි කරන්න. මොකද ඔබතුමා දැන් විපක්ෂ නායක නෙමෙයි, විපක්ෂයේ ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා. ඒකින්දා බොරුවට වේදිකා තුල ඉඳන් පාක්ෂිකව පිනවන්න කයිවාරු ගහන එක නෙමෙයි ඔබතුමා කරන්න ඕනේ. නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. මෙන්න මේ වැඩපිළිවෙල යටතේ මෙන්න මේ ආකාරයේ විදේශ විනිමය ප්‍රමාණයක් අපි හොයාගන්නවා කියලා ඔබතුමාගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන එක. ඒක නිසා කිසිදු වැඩපිළිවෙලක් නැතුව තුන්වෙනි වතාවටත් මේ රටේ ජනතාව රවට්ටන්න උත්සාහ දරමින් ඉන්නවා. රටේ කියමනක් තියෙනවා රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. හැබැයි අනුර කුමාර දිසානායක මැතිතුමා හිතනවා ජනතාව රෑ වැටුණු වලේ දවල්ටත් වට්ටන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ සැරේ පළාත් පාලන ආයතන ඡන්දේ තා සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. ඒක තමයි පිට යම්කිසි නිගමනයකට එන්න පුළුවන් වෙයි මේ රටේ ජනතාව අතරින් එකම බොරුවට මාස 7ක් ඇතුළත තුන්වෙනි වතාවටත් රැවටෙන පුද්ගලයින් කොපමණ ප්‍රතිශතයක් ලංකාවේ ඉන්නවද කියන කාරණය මැනගන්න මේ පළාත් පාලන ඡන්දේ ඉවහල් වෙනවා කියන කාරණය කියන්න. බොහොම ස්තුතියි.